ආයුබෝවන් අද මම ඔයාලට කියන්න යන්නේ චීනයේ සංචාරය කරන්න ඉන්න ඔයාලට වැදගත් වන මොබයිල් ඇප්ස් 6ක් ගැන. 1. බයිඩු මැප් Google මැප් එක චීනයේදී වැඩ කරන්නේ නැහැ. ඒක නිසා ඔයාලට බස් නැවතුම් පොළ සබ්වේ දොරටු හොයාගන්න නම් බයිඩු මැප් එක හරි ඒ මැප් එක හරි ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. 2. WeChat චීනයේදී Facebook, WhatsApp හා Instagram තහනම් නිසා ඒ ඔක්කොම එකට එකතු කරලා තමා WeChat එක හදලා තියෙන්නේ. මේ WeChat එක තවත් එක payment gateway එකක්ද වෙනවා. Didi Uber සේවාව චීනයේ නැහැ. ඒ නිසා ඒට විසඳුමක් විදිහට තමා Didi සේවාව තියෙන්නේ. මේකෙන් ඔයාට ටැක්සි, මිනිකා වගේම ප්‍රීමියම් කා උවත් බුක් කරන්න පුළුවන්. චීනය කියන්නේ මුදල් ගනුදෙනු සිදු නොවන රටක්. ඒක නිසා මෙහෙදී ඔයාට Alipay account එකක් තිබීම අනිවාර්ය වෙනවා. ඇප් එකේ තියෙන ස්කෑන් සහ පේ කියන ඔප්ෂන්ස් මගින් ගෙවීම් කටයුතුත් ට්‍රාන්ස්පෝර්ට් ඔප්ෂන් එක මගින් මෙට්‍රෝ වල හා බස් වල යන්නත් පුළුවන්. Google Translate මේක චීනයේ තහනම්. හැබැයි ඔයාට මේකේ ඔෆ්ලයින් පැක් එකක් ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේතුන් ඔයාලට කෑම ගෙදරටම ඕඩර් කරගන්න ඕන නම් හෝ ළඟම තියෙන රෙස්ටෝරන්ට් එක හොයාගන්න ඕන නම් මේ ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් යාළුවනේ චීනයට යන්න කලින් මේ ඇප් 6ම ඉන්ස්ටෝල් කරගන්න අමතක කරන්න එපා. ඔයාගේ චීන සංචාරය ඉතාමත් පහසු, ආරක්ෂිත සහ සුන්දර එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.